හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. ඉතින් මම ඔයාලට පොඩි වීඩියෝ එකක් ගේන්න යන්නේ. මේතන ඔයාලා හොඳින් දන්නවා ඇති කියලා මං හිතනවා. මේ තමයි කුඹල්වෙල අසපුව. ඉතින් ඔයාලා යන්නම ඕන තවත් තැනක් තමයි මේ කුඹල්වෙල අසපුව. බදුල්ල දිස්ත්‍රික්කයේ තමයි මේක පිහිටලා තියෙන්නේ. බදුල්ල ඒ කියන්නේ බදුල්ලත් බණ්ඩාරවෙලත් අතර ඒ යන මාර්ගය තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සන නිදහස් තැනක්. ඒ වගේම මිහිපිට දිව්‍ය ලෝකයක් හා සමාන කුඹල්වෙල අසපුව. ඉතාම ලස්සනයි. ඔයාලත් ගිහින් බලන්න. ඒ වගේම මේ පරිසරයත් හරිම ලස්සනයි. දෙස් විදෙස් ආකර්ෂණය දිනාගෙන තියෙනවා මේ වෙනකොට මේ තැන. ඔයාලා හොඳින්ම දන්නවා ඇති. සාමාන්‍යයෙන් මේ වගේ තැනකට යනවා නම් ටිකක් කලින් යන්න ඕනේ. ඔයාලට කෝච්චියෙත් යන්න පුළුවන්. එහෙම නැත්නම් බදුල්ල බස් එකේ යන්නත් පුළුවන්. කැමති විදිහකට ඔයාලට යන්න පුළුවන්. හරිම ලස්සන තැනක්. ගිහිල්ලා බලන්න. ඉතින් අපිත් අපේ නිවාඩු දවසට අපි බදුල්ල නිතරම යවෙනවා. හස්බන්ඩ්ගේ ගෙදර බදුල්ල නිසා. ඉතින් අපි මෙතෙන් ගිහින් බලන්න ඕන කියලා හිතුවා. ඒ තරම්ම ලස්සනයි. දිව්‍ය ලෝකයක් හා සමාන තැනක්. මේ ලංකාවේ ජීවත් වෙලා ඉන්නකොට මේ වගේ තැනක් දැක්කේ නැත්තම් අපි වැඩකුත් නැහැ. ඒක නිසා අපි යන්නම ඕන කියලා තමා හිතුවේ බලන්න. අපි ගියා බලන්න ඇත්තටම. ඒ තරම් ඇත්තටම ලස්සනයි. බලමු අපි ගිහිල්ලා චුට්ටක් වටේට. හරිම ලස්සනයි. හරිම ලස්සන තැනක්. දැනට මෙතනට විදේශිකයනුත් පැමිණෙනවා. මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඔයාලට බලන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා. ඒ වගේ එක තැනක් තමයි මෙතන. සාමාන්‍යයෙන් මේ වගේ පොය දවස්වලට නම් සෙනඟ කොහොමත් වැඩි නිසා සති දවසක වගේ ගියා නම් ඔයාලට නිදහසේ මේ වගේ තැනක් බලලා එන්න පුළුවන්. සෙනඟ ඉන්නකොට ගැවසෙනකොට අපිට බලාගෙන චුට්ටක් අමාරුයිනේ. ඒ නිසා ඔයාලා සෙනඟ නැති දවසක යන්න. ඒ වගේම මෙතනට ගිහාම වටේම පේනවා බදුල්ලේ හරිම සුන්දර තැනක්. එහෙනම් යාළුවනේ මං අදට ගිහින් එන්නම්.